පෙබරවාරි 17 වෙනිදා විභාගයේ පැවැත්වෙනවා සාමාන්‍ය පෙළ විභාගය 2025 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඉන්න බැච් එකට. එතකොට මේ වීඩියෝ එක බලන ඔයා චිත්‍ර විෂය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. එතන මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ චිත්‍ර විෂය යටතේ ඔයාලා බලා ගන්න ඕනේ මූලික කරුණු මොනවද? සහ මම මේ අවුරුද්දට එන්න පුළුවන් යයි අනුමාන කරන කරුණු ටිකකුත් මෙතනදී කියන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි ඊට කලින් කියන්න ඕනේ අනුමාන කියන්නේ 100%ක්ම මේකම එනවා කියලා අපිට කියන්න බෑ. නිකන් ගෙස් එකක්. ඒක නිසා ඔයාලා අවශ්‍ය දේවල් ටික බලන්න. මම නම් කැමති මේ චිත්‍ර විෂය අනුමාන බලන්න නැති තරමට. ඔයාලා හැම කරුණක්ම බලා ගන්න. චිත්‍ර විෂය කියන්නේ විෂය නිර්දේශ කියන්නේ පොඩි ප්‍රමාණයක් තියෙන තීරි පැත්තෙන්. ඇත්තටම 10 වසරෙන් පාඩම් දානවා මේ 11 වසරෙන් පාඩම් 21යි තියෙන්නේ. ඊට අමතරව 6 7 8 9 අවුරුදු වල මේ තියරි දැනුමත් අවශ්‍ය වෙනවා. මේ වෙලෙදි ලොකු ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරමක් බලන්න ඔයාලගේ තියරි පැත්ත හදා ගන්න නම් පේපර්ස්ම කරන්න. දැන් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ හරියටම විභාගයට සති දෙකකට කලින් වගේ. එතකොට ඔයාලා දැන් අද බලන කෙනෙක් නම් දැන්ම පටන් ගන්න. පාස් පේපර්ස් ටික කරන්න. අවුරුදු 5ක පේපර්ස් 2020 21 22 23 24. අවුරුදු 5ම පේපර්ස් තියෙනවා. මම ගවුනේ නම් එතන මම මේ ඔයාලට උදාහරණයටත් ගන්නේ අවුරුදු 5 පේපර්ස් ටික. ඕන කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. මම පේපර්ස් ටික දාන්නම්. අපේ ගෲප් එකට මම දාන්නම්. හරි. එතකොට මම මේ ප්‍රශ්න මේ පේපර් අවුරුදු 5 අරගෙන ඔයාලට ඇනලයිස් එකක් තමයි කරන්නේ. සහ බලා ගන්න ඕනේ මූලික කරුණු ගැන ටිකක් අවබෝධ මේ පණිවිඩයක් දෙන්න මේ වීඩියෝ එකෙන් දෙන්න. ලොකුවට මම ඇදගෙන යන්නේ මේ වීඩියෝ අවශ්‍ය කරුණු ටික මම කියන්න බලා ගන්න ඕනේ තැන් ටික. හරි. ඔයාලා දන්නවනේ ඔයාලට පේපර්ස් තුනක් එනවා. පළවෙනි 2 3 කියලා කොටස් තුනකින් තමයි ඔයාලගේ චිත්‍ර පේපර් හැදෙන්නේ. ඔයාලට ටයිම් ටේබල් හම්බෙලාදී බලන්න. සෙනසුරාදා තමයි අපේ විභාගෙ තියෙන්නේ. ඒතර බලන්න පළවෙනි කොටස සහ තුන්වෙනි කොටස එකට හම්බ වෙනවා ඔයාලට. පැය 3ක් එක දිගට කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර්වල් එකකින් පස්සේ එකමාර ඉඳන් මට මතක විදිහට 1 3 හරි ඒ වගේ වෙලාවක් පැය දෙකක් තියෙනවා. ඒතර ඔයාලට ඒ ටයිම් එකේදී ද්‍රව්‍ය බල ඇඳීම තියෙනවා. මම මේ කියන්නේ එක්සෑම් ටයිම් ටේබල් එක. ඔයාලා බලන්න එක්සෑම් ටයිම් ටේබල් එකේ ඩේට් මේ සබ්ජෙක්ට් එකත් එක්ක වෙලා දෙක වෙන් කරලා තියෙනවා. හරි. එතකොට ඔයාලගේ පළවෙනි කොටස මොකද්ද? බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියරි පේපර්. ඒ තියරි පේපරේ පැයක් හම්බ වෙනවා ලකුණු 40යි. දෙවෙනි කොටසේ ඔයාලට දෙන්නේ ද්‍රව්‍ය බල ඇඳීම පැය 2යි ලකුණු 30යි. තුන්වෙනි කොටසේ ඔයාලා අඳින්න ඕනේ චිත්‍ර සංරචනයක් හරි මෝස්තරයක් හරි ග්‍රැෆික්. මේ මාතෘකා තුනේ එකක් ඔයා අඳින්න ඕනේ. ඒවා තෝරගන්න එක මාතෘකාවට පැය 2යි ලකුණු 30යි. අන්න ඒ විදිහට මේ 100 හැදෙන්නේ. 100 මේ ලකුණු 100 හැදෙන්නේ මේ විදිහට. තියරි 40යි, ද්‍රව්‍ය බල ඇඳීම 30යි, චිත්‍ර සංරචනය හෝ මෝස්තරය හෝ ග්‍රැෆික් වලට 30යි. ඒ විදිහට තමයි 100 හැදෙන්නේ. හරි. මම ලොකුට කතා කරන අපි ඉක්මනට පටන් ගමු. මම මේ වෙලාවේදී ගන්නවා 2020 21 22 23 24 25 තියරි කොටස් ටික. තියරි පේපරේ තමයි මෙතන ගන්න. හරි. පළවෙනි ප්‍රශ්න පහ කොහමද දෙන්නේ? පළවෙනි ප්‍රශ්න පහ වල මේ වගේ විහාරස්ථානයක් නැත ස්ථානයක් බෞද්ධ පූජනීය ස්ථානයක් දීලා ඊ ඇසුරෙන් ප්‍රශ්න පහක් අහනවා. ඉතින් මේ ප්‍රශ්න පහට නිශ්චිත පිළිතුරු තියෙනවා. හැමෝම නිශ්චිත පිළිතුරු ලියන්න ඕන. දැන් බලන්න 2020 අහලා තියෙනවා ඔයාලගෙන් ගඩලාදිනි විහාරයේ පින්තූරයක් දීලා. ප්‍රශ්න පහක් අහලා තියෙනවා. ඊට පස්සේ 21 දීලා තියෙනවා 21 දීලා තිබුණේ ඇම්බැක්කේ දේවාලය. හරි. ඇම්බැක්කේ දේවාලය දීලා තියෙනවා. ඊළඟට 22 අවුරුද්ද දීලා තියෙනවා සීගිරිය ආශ්‍රයෙන්. ඊට පස්සේ 23 අංක 2 ශිව දේවාලය. ගිය අවුරුද්ද දීලා තියෙන්නේ දඹුලුලෙන් විහාරය. හරි. එතකොට මෙන්න මේ විදියට විහාරස්ථානයක් ආශ්‍රයෙන් තමයි ඔයාලගේ නැත්නම් පූජනීය ස්ථානයක් ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න පහ නිර්මාණය වෙන්නේ. හරි. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ අවුරුද්දේ මෙන්න මේ තැන් වලින් අහයි කියලා. පොඩ්ඩක් ඔයාලා නෝට් ඩවුන් කරගන්න. මෙන්න මේ තැන් ටික. ගඩලා දිනේ දීලා තියෙනවානේ 2020. මෙන්න මේක. ලංකාතිලක විහාරේ එන්න පුළුවන්. මාක් කරගන්න පළවෙනි ප්‍රශ්න පහ කියලා ලංකාතිලක විහාරේ එන්න පුළුවන්. ඊළඟට දළදා මාලිගාව එන්න පුළුවන්. ටැම්පිට විහාරය අහලා නැහැ. එන ටැම්පිට විහාරයෙන් අහන්න තරම් මේ ප්‍රබල ප්‍රශ්න පහක් නම් හැදෙන්නේ නැති වෙයි. ඒනට ඒක කොටස ලේසි. ඒ නිසා එතන ලියා ගන්න මැදවල ටැම්පිට විහාරය. ඊට පස්සේ දෙගල් දොරුව විහාරය කියලා ලියා ගන්න.
අන්න ඒකෙන් ටිකක් එන්න පුළුවන්. මම අනුමාන කරනවා මේ දෙගල්දොර රජමහා විහාරේ එන්න පුළුවන් කියලා. ඊට පස්සේ දඹුලුලෙන් විහාරේ 2019 දීලා තියෙනවා. ඒක නිසා මං හිතන්නේ ආපහු ඔයාලගේ අවුරුද්දේ එන්න පුළුවන් කියලා. 2024 දඹුල්ලෙන් විහාරේ දීලා තියෙනවානේ. ඊට පස්සේ සීගිරිය අහලා තියෙනවා. ඉසුරුමුණි විහාරේ අහලා තියෙනවා 2019 අවුරුද්දේ. මට අර වැරදුනා. 2019 තමයි ඉසුරුමුණි විහාරෙන් අහලා තියෙන්නේ. ඒක නිසා ඒක නම් අහන්නේ නැති වෙයි. ආයෙත් සාංචි ස්තූපේ තියෙනවා. සාංචි ස්තූපේ පාඩමේ අහන්න පුළුවන්. සාංචි ස්තූපේ අර ඔයාලගේ ගුරු අපතේ තියෙන අචුපතේ මේ චෛත්‍ය. අන්න ඒකෙන් අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න පහක් වගේ. පහක් නෙහන්නේ. එතන අහන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඔයාලා බලා ගන්න ඕන තමයි පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලය. අංක 2 ශිව දේවාලය 2023 ඇහුවේ. අංක 1 ශිව දේවාලය ගැන ටිකක් බලා ගන්න. ඊට පස්සේ නිශ්ශංකලතා මණ්ඩපේ තියෙන්නේ. නිශ්ශංකලතා මණ්ඩපේ ටිකක් අධ්‍යයනය කරන්න. ඊළඟට පොළොන්නරු වටදාගේ. පොළොන්නරු වටදාගයත් මම අනුමාන කරනවා 11 වසර පැත්තෙන් පොළොන්නරු වටදාගේ ඉන්න පුළුවන්. 10 වසර පැත්තෙන් දෙගල්දොර රජමහා විහාරයෙන් අහන්න පුළුවන්. ඒක නිසා වටදාගයත් බලා ගන්න. අංක 1 ශිවදේ නිශ්ශංකලතා මණ්ඩපය. ඔව්. අන්න ඒ ටික පොඩ්ඩක් බලා ගන්න පළවෙනි ප්‍රශ්න පාට අහන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාලා ඔක්කොම බලා ගන්න ප්‍රධාන වශයෙන් මේ තැන් වලට මුල් තැන දෙන්න. මොකද මේ 2020 ගල්ලා දිනියේ ඊට පස්සේ ඇම්බැක්කේ දේවාලයේ තිවංක පිළිම මේ අංක 2 ශිව දේවාලයේ සීගිරිය මේ දඹුල්ලින් විහාරයෙන් යවුවේ. ඒක නිසා මේ අවුරුදු 5 ඇතුළත අහපු එක කාපව වහන්න අවස්ථාව නම් අඩුයි. ඒ නිසා අර මං කියුව මාතෘකා ටික බලා ගන්න. ලංකාතිලකයේ දළදා මාලිගාව ටැම්පිටි විහාරයේ දෙගල්දොරුව ඊළඟට සාංචි ස්තූපය අංක 1 ශිව දේවාලයේ නිශ්ශංකලතා මණ්ඩපය සහ අවසානයේදී පොළොන්නරු වටදාගේ. අන්නේ තැන් ටික චුට්ටක් බලා ගන්න. හරි. ඒ විදිහට පළවෙනි ප්‍රශ්න පහ එන්න පුළුවන්. ඊළඟට අපි යමු 6 ඉඳන් 10. මෙන්න මේ ප්‍රශ්නවල දැන් මේ බලන්න ඔයාලට පේනවා ඇති හින්දු කෝවිල් ආශ්‍රිත වෙන කල්පිත සත්‍රුප්පේ අහලා තියෙනවා. ඊට පස්සේ පොළොන්නරු මේ ගල් විහාර පාඩමින් අහලා තියෙනවා. 10 වසරේ සටනාද ශිව දේවාලය. තව ඩිමෝතුරේ ඉසාන් පාඩමේ අහලා තියෙනවා. හින්දු නිම්න ශිෂ්ටාචාරයෙන්. ඊට පස්සේ ග්‍රීක රෝම මූර්ති ඒ පාඩමෙන් අහලා තියෙනවා. හරි? අන්න එතනදී මට ඔයාලට කියන්න ඕන විශේෂම පොයින්ට් එකක් තියෙනවා. ඔය 6 සිට 10 කියන ප්‍රශ්න ගත්තොත් ඒ තැන්වල ඔයාලා බලා ගන්න ඕන මූලිකම කාරණාව තමයි 6 සිට 10 තීරි ටික. මේ 9 තීරි ටික. මේ බලන්න මම ඔයාලට උදාහරණයකින් පෙන්නන්න. 2020 අහලා තියෙනවා 9 වසර කොටසේ මෙන්න මේ ප්‍රශ්නේ. හින්දු කෝවිල් ආශ්‍රිතව ඇත අශ්වය සිංහය යන සත්ත්ව සංකරණය නිමවූ කුළුණු ආධාරක මූර්තිය. මොකක්ද? යාලි කියන සත්ත්ව රූපේ. ඔන්න අහලා තිනවා 9 වසරේ. මේක 9 වසරේ. ඊට පස්සේ අහලා තිනවා 10 11 මාර්ක් කරක අහලා. ඊට පස්සේ 2021 ගේ අහලා තිනවා මේ බලන්න. ලාක්ෂා කර්මාන්තයෙන් අහලා තිනවා. ලාක්ෂා වර්ණ භාවිතා කරන ක්‍රම දෙකක්. එකක් නියපොතු වැඩ අනිත් එක මොකද්ද? පට්ටල් වැඩ. හරි? ඒක අහලා තියෙන්නේ මේ මට මතක තියෙන්නේ මේක 8 වසරේ පාඩමක්. ඔව්. 8 හරි 9 වෙන්න ඕනේ. ඊළඟට දීලා තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ. ස්පාඤ්ඤයේ පිහිටා ඇති ප්‍රාග්ඓතිහාසික සිතුවම සහිත ගුහාව කුමක්ද? ඇල්ටමීරා. ස්පාඤ්ඤයේ පිහිටා තියෙන ප්‍රාග්ඓතිහාසික සිතුවම දකින්න පුළුවන් ගුහාව තමයි ඇල්ටමීරා. ප්‍රංශයේ තමයි ලැස්කෝ ගුහාව. හරි මේක අහලා තියෙන්නේ 8 වසරේ. මේක 6 7 තියෙනවා 8 තියෙනවා. ඊළඟට 2023 අහලා තිනවා මැටි කර්මාන්තය. ඊට පස්සේ දුම්බර පැදුරු කර්මාන්තයෙන් උත් අහලා තියෙනවා. අර 8 9 10 ඔක්කොම 10 11 මාරු වෙවි තමයි කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය ආශ්‍රිත වේ භාවිතාව ඉපැරණීම තාක්ෂණිකය වලම සකපෝරුව දුම්බර පැදුරු කර්මාන්තයේදී මිශ්‍ර සහිත කලාල කුමන නමකින් හඳුන්වයිද? වැඩ කලාව. හරි? මේක 7 මේක 8 කියන අවුරුදු වලින් තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ 2024 තාලා තිබුණා මේ ප්‍රාග්ඓතිහාසික ගුහා චිත්‍ර සම්බන්ධයෙන්. දැන් ඔයාලට මෙන්න මේ තැන් ටිකක් බලන්න කව වෙලාද කියලා ඔයාලට full part මේ තියෙන්න පුළුවන් නම් අවුලක් නැහැ. ප්‍රාග්ඓතිහාසික චිත්‍ර දෙකක් කතා කරන්න තියෙනවා. කොටස් දෙකක්. එකක් ලංකාවේ චිත්‍ර අනිත් එක යුරෝපයේ ප්‍රාග්ඓතිහාසික චිත්‍ර. ලංකාවේ
ප්‍රාග්ඓතිහාසික සිතුවම් දකින්න පුළුවන් තැන් 3යි. දොරවක ප්‍රාග්ඓතිහාසික ගල් ගුහාව, ඊට පස්සේ බිල්ලෑව තන්තිරිමයි. යුරෝපීය මේ රටවල් වල තියෙන ප්‍රාග්ඓතිහාසික ස්ථාන වලින් ස්පාඤ්ඤ ඇල්ටමීරා සහ ප්‍රංශයේ ලැස්කෝ ගුහාවෙන් තමයි ඔයාලගේ ප්‍රශ්න අහනවා නම් අහන්න. මේක බලන්නකෝ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික සිතුවම් අතර ඇතා සහ ඇත්පැටිය නම් සිතුවම දක්නට ලැබෙන ලෙන කුමක්ද? එන තමයි දොරවක ප්‍රාග්ඓතිහාසික ගල් ගුහාව. මේවා ඔයාලට පාඩම් හොඳට තියරි ටික දන්නවා නම් අනිවාර්යෙන් මේකට ආන්සර්ස් ලියන්න පුළුවන්. දොරවක ප්‍රාග්ඓතිහාසික ගල් ගුහාව. දොරවක ප්‍රාග්ඓතිහාස තමයි අලියා ලොකු ඇතෙකුයි පැටියෙකුයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මට මෙන්න මේ කොටස් වලදී ඔයාලට කියන්න තියෙන පුළුවන් තරම 6 9 තියරි ටික උපරිම බලා ගන්න. කර්මාන්ත පාඩම් ටික ඊට පස්සේ සාම්ප්‍රදායික සිංහල සැරසිලික කියලා වෙනම පාඩම් ටිකක් තියෙනවා. අන්න ඒ ටික චුට්ටක් අධ්‍යයනය කරන්න. මම මෙතන අවශ්‍ය පාඩම් ටිකක් කියන්නම්. කර්මාන්ත පැත්තෙන් ඔයාලා වෙස්මුණු කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, මැටි, ඊට පස්සේ පන් පැදුරු, තල් කොළ කර්මාන්තය, ඊට පස්සේ පිත්තල කර්මාන්තය. අනේ වගේ කර්මාන්ත තියෙනවා 7 8 9 කියන අවුරුදු වල. 6 නෑ. 7 8 9 කියන අවුරුදු වල තියෙනවා කර්මාන්ත පාඩම් කිහිපයක්. අන්න ඒ ටික පොඩ්ඩක් කියවගෙන යන්න. මොනවද ශිල්ප ක්‍රම? වෙස්මුණු කර්මාන්තයේ පියවර 5ක් තියෙනවා. අන්න ඒව ටික ඔයාලා දන්නවද කියලා බලන්න. මම මේ වෙලාවේ කියන්නේ මොනවද මේ පියවරවල් පහ සහ මොනවද හැඳින්වීම මේ ටික කියන්නේ චුට්ටක් මම කියන්න. ඝන කැපීම, පායම් පැහැීම, කිරි හිඳවීම, අල්ලි අඳු ගෑම ඒ වගේ තියෙනවා. මේ මොකද්ද වෙස්මුණු කර්මාන්තයේ පියවරවල් ටිකක් ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා. අන්න ඒ ටික චුට්ටක් බලා ගන්න. මේ දැන් මේ තැන් වලට විතරක් නෙමෙයි මේ අපේ O level paperේ ප්‍රශ්න 4ක් 5ක් වගේ අහනවා 6 සිට 9 කියන අවුරුදු වල. ඒ නිසා මම ආපහු කියන්නේ 6 9 තියරි ටික බලා ගන්න. ගුරුවක් පොත් ඔයාලට මේ notes නැත්නම් ගුරුවක් පොත් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. අන්න ඒව ඩවුන්ලෝඩ් කරගෙන මුලින් ඉඳන් කියව ගන්න. හරි උපරිම බලා ගන්න. චිත්‍රවල තියරි ටික 35 පන්නන්න. 35 පෙන්නිව්වොත් ඔයාලට බය වෙන්න ඕනේ නැහැ. දෙක තුන කොටසෙන් ඔයාලා 20 20 ගත්තත් ලකුණු 75ක් හැදෙනවා. අතන 35යි ද්‍රව්‍ය බලන්දීම 20යි මොස්තර හරි චිත්‍ර සංරචන ග්‍රැෆික් වලට 20ක් තියමුකෝ. එතකොට 40යි 35යි 75ක් එන විදිහට ලකුණ නම් අනිවාර්යෙන් එනවා. ඒ නිසා චුට්ටක් වැඩිපුර බලා ගන්න. හරි. මොන විදිහට තමයි 6 සිට 10. බලන්න 11 ඉඳන් 15. මෙන්න මේ ප්‍රශ්න 15 ගත්තොත් හොඳට සැලකිලිමත්ව ප්‍රශ්න කියවලා උත්තර හතරක් කියවලා පිළිතුර තෝරගන්න. මොකද සමහරක් වෙලාවට තියෙනවා ප්‍රශ්න ඔක්කොම ඒ කියන්නේ පිළිතුරු හතරම හරි අවස්ථා තියෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් පිළිතුර තෝරගන්න. මේ බලන්න මෙන්න මෙතනත් ගිය අවුරුද්දේ වෙස්මුණු කර්මාන්තයෙන් අහලා තියෙනවා. මේක අට වසර පාඩමෙන් ඇහුවේ වෙස්මුණු කර්මාන්තය. 8 හරි 9. අපිට මේක යන්නේ පළමු පියවර වන්නේ කොමක්ද? කඳෙන් කොටස් කැබිලට කපා ගැනීම හඳුන්වන්නේ ඝන කැපීම. ඒ නිසා මෙන්න මේක ඔයාලට වැදගත් වෙනවා. මේ පාඩම් වැදගත් වෙනවා. හරි. ඒතර ඔන්න ඔය වගේ තමයි අවුරුදු පහෙම එකම විදියට අහලා තියෙන ප්‍රශ්න MCQ ප්‍රශ්න 10 11 ඊට අමතරව 6 4 9 අවුරුදු වලින් උත් අහලා තියෙනවා. දැන් මේක ගත්තොත් මේකත් 9 වසරේ පාඩමකින් අහලා තියෙනවා. අපිට තියෙනවනේ සාම්ප්‍රදායික නැත්නම් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රවේශ වෙන ස්ථානයේ තියෙන අංග ගැන කතා කරන්නේ සඳකඩ පහන මුරගල පියගැට පෙර කොරවක් ගල ඒක 9 වසරේ පාඩමක්. අන්න එතනින් අහලා තියෙනවා. ඊට පස්සේ 2020 බලමු අහලා තියෙන කොතනින්ද කියලා. ඒ අවුරුද්දේ නම් අහලා නැහැ. ඒ අවුරුද්දෙන් 10 11 මාරු කරගෙන තමයි අහලා තියෙන්නේ. 2022 අහලා නැහැ. 23 අහලා තියෙනවා මුරගල කොටසේ. දැක්කනේ? හරි. ඒක නිසා හරි පරිස්සමෙන් පිළිතුරු තෝරගන්න. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා පාරිභාෂිත පද ටික. අපි මේ වචන වලට කියනවා පාරිභාෂිත පද. මේ වලට පිළිතුරු ලියද්දි සම්පූර්ණ පිළිතුරු ලියන්න ඕනේ. කල්පනා කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික පොල් තෙල් පාන තබන ස්ථානයේ බිම අතුරා කරන සැරසිල්ල. අන්න ඒ විදිහටම නිශ්චිත පිළිතුරු ලියන්න ඕනේ. එයාස බලමු මෙතන ලකුණු කැපීමේ වෙස්මුණු කර්මාන්තයෙන් අහලා තියෙනවා. ලකුණු කැපීම කියන්නේ වෙස්මුණේ තියෙන මූලික අංග. ඇස්, කන, නාසය, දිව, කොණ්ඩේ වගේ දේවල් ඉස්මතු කියන ලකුණු කැපීම කියන්නේ. වෙස්මුණේ තියෙන මේ මුහුණේ කොටස් ටික නිර්මාණය කිරීම. නැත්නම් අංග ටික කැටයම් කිරීම තමයි අපි ලකුණු කැපීම කියලා කියන්නේ. ඊපස්සේ මිනාර් මේ 6 වසර කොටසින් අහලා තියෙනවා. මිනාර් කියන්නේ
මුස්ලිම් පල්ලිවල දෙපස තියෙන කුළුණු විශේෂය. කුළුණු ආධාරක විශේෂ තමයි මිනාර කියන්නේ. මිනරේට් කියලා හඳුනා ගන්න. ඒ නිසා දැන් මේ පිළිතුරු මේ ප්‍රශ්න පාඩ පිළිතුරු ලියද්දි හොඳ සම්පූර්ණ අර්ථවත් පේපරේ බලන කෙනාට පැහැදිලි කියවපු ගමන් පැහැදිලි වෙන විදිහට පිළිතුරු ටික ලියන්න. දැන් මගේ අපේ ක්ලාස් එකෙන් ළමයි ගත්තොත් එහෙම සම්පූර්ණ උත්තර ලියනවා. ඒගොල්ලන්ට පහෙන් පහම ලැබෙන අවස්ථාවක් තියෙනවා. පේපර් වලයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ පළාත් මේ ටර්ම් ටෙස්ට් වලටත් එහෙම ඒගොල්ලන්ගේ ලකුණු පහම ගත අවස්ථා තියෙනවා. උදාහරණත් එක තියෙනවා. ඊට පස්සේ මේ රංජිත වීදුරු ක්‍රිස්තියානි දේවස්ථානවල ගොතික් ක්‍රමයේ දේවස්ථාන පල්ලිවල දකින්න පුළුවන් වීදුරු නිර්මාණ. තමයි රංජිත වීදුරු. මේක 6 වසරේ පාඩමක්. ඊට පස්සේ මේ මුස්ලිම් පල්ලි මිනාර් මිනරෙට් ඒකම ආපහු අහලා තියෙනවා. දැක්කන් ලැපිස් ලැසුලි ගිය අවුරුද්දේ ළමයි ගොඩක් ලියලා නැහැ. ලැපිස් ලැසුලි කියන්නේ නිල් පාෂාණය. නිල් වර්ණය සාදා ගැනීම සඳහා නැත්නම් වර්ණ ගැනීම සඳහා යොදාගත්ත පාෂාණ විශේෂය තමයි ලැපිස් ලැසුලි කියන්නේ. හරි ඒක නිසා පාරිභාෂිත පද ටික අතාරින්න එපා. ගොඩක් අය මේ ප්‍රශ්න පාඩ ලියන්නේ නැහැ. අතාරින්න එපා. ලියන්නේ. හැමෝම අනිවාර්යෙන් ලියන්න. මේ ප්‍රශ්න පාඩ පිළිතුරු ලියන්න. ඊට පස්සේ ඔයාලා දන්නවනේ මේක නම් ගොඩාක් ලේසි. මේකට තමයි ගොඩාක් අය මුලින්ම කරන ප්‍රශ්න. මම රෙකමන්ඩ් කරන්නේ හැමෝටම වගේ පේපරේ දුන්න ගම මෙන්න මේ ප්‍රශ්න පහ කරන්න කියලා. හොඳට බලලා පින්තූර ටික තෝරගන්න. ගැළපෙන පින්තූර ටික තෝරගන්න. පාස් පේපර්ස් ගත්තොත් එකම රටාවල තමයි අහන්නේ. එකම විදියට එකම ස්ටෑන්ඩඩ් එක හදාන නිසා ඔයාලට පොඩ්ඩක් මේ තීරි ටිකක් අඩු දරුවෙක් ඉන්නවා නම් මෙතන තීරි පැත්ත හදා ගන්න පුළුවන් පාස් පේපර්ස් පහ එක දිගට කරන්න. අනිවාර්යෙන් මේ පේපරේ නිකන් කරා විතරක් නෙමෙයි හරි වැරදි චෙක් කරන්න තීරි පේපරේ. ද්‍රව්‍ය බල ඇඳීම ඊට පස්සේ තුන්වෙනි කොටස අඳින පැත්ත වලට ඉගෙන ගන්න දෙයක් නැහැ නේ. ඒක ප්‍රැක්ටිස් එක තියෙනවා. දැන් මේක නම් කාගෙන් හරි ඉගෙන ගන්න YouTube වල වීඩියෝස් තියෙනවා පේපර් ඩිස්කෂන්ස් එක. මගේ දැන් අපේ සිසුපත ඇකඩමි channel එකේ තියෙනවා. 2023 පේපරේ ඩිස්කස් කරා 24 පේපරේ ඩිස්කස් කරලා ඒකේ group මේ channel එකේ දාලා තියෙනවා. ඔයාලා සර්ච් කරොත් එහෙම සිසුපත ඇකඩමි ඒ අවුරුද්ද කියලා ඒතර ඔයාලට පේපරේ ගන්න පුළුවන්. අපි ක්ලාස් එකේ ගත්ත ටියුෂන් ක්ලාස් එකේ මම 2019 ඉඳන් 24 වෙනකන් එක දිගට කතා කරන පේපර්ස් ටික. ඒ නිසා අන්න ඒ වගේ ඔයාලා පේපර්ස් ටික පොඩ වැඩිපුර කරන්න. ඊට පස්සේ 2021 ඔන්න කාලා තියෙන විදිය තෝරගෙන යා කරන්න තියෙනවා. ඉස්සෙත් එහෙමයි. හරි. ඊට පස්සේ 26 ඉඳන් 30. මෙන්න මේ වලට නම් හිස්තැන් පුරන්න තමයි තියෙන්නේ. කියන්නේ ඡේදය දෙනවා. ඒ ඡේදේ හිස්තැන තමයි පුරන්න තියෙන්නේ. මානවර චිත්ත දේවමැදුරේ සිතුවම් අතර තුවාල ලැබුවකට ප්‍රතිකාර කෙරෙන හිස්තැනක් නැමැති සිතුවම හැඟීම් බර අවස්ථා නිරූපණය කරනවා. මේකට උත්තරේ වෙන්න ඕනේ මේ යාපා සමරිතානුවරය. ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් ඔයාලගේ එක්සෑම් එකේදී මොකක් හරි චිත්‍රය දීලා මේ චිත්‍රේ නම මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා ඉගෙන ගත්ත සහ ඔයාලට උගන්වන මාතෘකාවම ලියන්න. දැන් මම කිව්වේ යාපා සමරිතානුවරය කියලා. අන්න ඒ වගේ චිත්‍ර මාතෘකාව මේ විදිහටම ලියන්න. බාගෙට ලියන්න එපා. ගොඩක් අය කරන්නේ වෙනම මාතෘකා ලියන. ඒගොල්ලන්ට හිතුණු හිතුණු ඒවා ලියන. එහෙම බෑ මේ ඔයාලා ඉගෙන ගත්ත මාතෘකාව මේ විදිහට ලියන්න. හරි. ඔන්න ඔය වගේ ප්‍රශ්න පහ අහනවා. තව ඔයාලා දන්නවා ඇති ශිල්ප ක්‍රම කියලා තියෙනවා ප්‍රෙස්කෝ සීකෝ ප්‍රෙස්කෝ බූනෝ ටෙම්පරා කිරොස්කුරෝ කියලා ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රෙස්කෝ සීකෝ කියන්නේ වීලි බදාම මත සිතුවමැදීමේ ශිල්ප ක්‍රමය. ඊට පස්සේ ටෙම්පරා කියන්නේ වීලි බදාම මත බන්ධන මාධ්‍යයක් සමග වර්ණ තනාගෙන සිතුවමැදීමේ ශිල්ප ක්‍රමයේ ප්‍රෙස්කෝ බූනෝ. ඊට පස්සේ ටෙම්පරා මේ ෆ්‍රෙස්කෝ බෝනෝ කියන්නේ ඉන්න මට වෙන වැරදුනාද කොහෙද ෆ්‍රෙස්කෝ සීකෝ කියන්නේ වීලි බදාම මත සිත මැදීමේ ශිල්ප ක්‍රමය. ෆ්‍රෙස්කෝ බෝනෝ කියන්නේ තෙත බදාමේ මත සිත මැදීමේ ශිල්ප ක්‍රමය. ටෙම්පරා කියන්නේ වීලි බදාමේ මත මැලියම් මාධ්‍ය සමග වර්ණ තනාගෙන සිත මැදීමේ ශිල්ප ක්‍රමය. කිරොස්කුරෝ කියන්නේ අඳුරු තුලින් ආලෝකයේ ත්‍රිවිධ ලෙස මතු කිරීමේ සිද්ධාන්තය. අනේ ඒ වගේ මේ ශිල්ප ක්‍රම හතර පිළිබඳ ටිකක් අවබෝධය ලබා ගන්න. මොකද පාරිභාෂිත පදවලට ওই වගේ එකක් එන්න පුළුවන්. දැන් මෙතන බලන්න 2021 අහලා තියෙනවා 20 20 කියන 20 අහලා තියෙනවා. තෙත බදාමේ මතු පිට චිත්‍ර ඇඳීමේ ශිල්ප ක්‍රමය හඳුන්වන්නේ මොකක් කියලාද? උත්තර වෙනවනේ ප්‍රෙස්කෝ බූනෝ. අර මම කිව්වේ තෙත බදාමේ මත සිත ඇඳීමේ ශිල්ප ක්‍රම. හරි. ඊට පස්සේ 31 ඉඳන් 35 වෙනි ප්‍රශ්නය ගත්තොත් ඔන්න ඔය විදිහම තමයි පින්තූර දීලා ඒ පින්තූර ආශ්‍රයෙන් තමයි පිළිතුරු අහන්නේ. ඒ අක්ෂරයෙන් දැක්වෙන සිතුවම් කොටස උපුටාගෙන ඇති සිතුවම මේ මොකද? සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීම. අන්න ඒ විදිහටම තේමාව ලියන්න ඕන. හරි? ඊට 24 බලමු.
අපි ගාලා තියෙන F අක්ෂරයෙන් දැක්වෙන චීවරයේ රැලි හා අග්බඹුරු හිසකින් නොදැක්වෙන මෙම බුදු පිළිමේ දක්න ලැබෙන ස්ථානය කුමක්ද? මේක දකින්න පුළුවන් ස්ථානය තමයි පොළොන්නරු වටදාගේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න මේ පින්තූර පාදයේ ඒ ආශ්‍රිතව ප්‍රශ්න පහ අහනවා. දන්නවනේ ප්‍රශ්න 40යි ලකුණු 40. එක ප්‍රශ්නයකට එක ලකුණයි හම්බෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේක. ගොඩාක් අය පිළිතුරු ලියන්න නැතිම කොටසක් තමයි අන්තිම ප්‍රශ්න පහ කියලා කියන්නේ. කියන්නේ ලියනවා 36 37 වගේ ලියන්න පුළුවන් ගොඩක් අයට. මාතෘකාවයි දකින්න පුළුවන් ස්ථානය නැත්නම් ශිල්පියා ගැනනේ අහන්නේ පළවෙනි ප්‍රශ්න දෙක හැටියට. ඒක නම් ගොඩක් අය ලියනවා. අනිත් තුනක් ලියන්න බලන්න. යුගය ගෑවුවොත් එම දැන් මෙතන තනි උත්තරෙන් ලියන්න බෑ. දැන් මේ මොකද මේ චිත්‍රේ කුරුළු දඩයමනේ. මේකට ළමයෙක් ලියුවොත් එම තේමාවටදී කුරුළු දඩයම කියලා ඔයාලා ලකුණු දෙන්නේ නැහැ. සම්පූර්ණ ලියන්න ඕනේ. ඊයත දැක්වෙන චිත්‍රය නැත්නම් පාත දී ඇති සිතුව මේ තේමාව වන්නේ කුඩු කොම ඇතුළේ ඔයාලට ලියන්න පුළුවන් කුරුළු දඩයම කියලා. මේ බලන්න. අර්ථවත් වාක්‍ය පහක් ලියන වරන්තුරු ලියලා තිනවා පිළිතුරු විස්තරාත්මක වාක්‍යයෙන් දැක්වීම අනිවාර්යයි. එසේ නොමෙතනම් පිළිතුරු සඳහා ලකුණු ලැබේ. ඔයාලා තනි වචනෙන් පිළිතුරු දීලා තියෙනවා නම් ලකුණු හම්බෙන්නේ නැහැ. තේරෙනවනේ? දැන් ওই වර්ණ භාවිතය ගැන කිව්වොත් එම ඔයාලා ලියන්න පුළුවන්. ඔයාලට පේන වර්ණ මොනවාද? දුඹුරු, නිල්, කළු, තැඹිලි වගේ අඳුරු වර්ණ හා දීප්තිමත් වර්ණමාලා භාවිත කරලා තියෙනවා. අනේ වගේ ගලපලා ලියන්න. හරි. දැන් ඒ අවුරුද්දේ අහලා තියෙන මේ කුරුළු දඩේ මේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අහලා තිනවා 2023. 22 අහලා තිනවා දේවාරාධනාව තිවංක පිළිමගේ චිත්‍ර. ඊළඟට මේ කතුළු විහාරය කරගම්පිටි විහාරය කියලා පාඩමක් තියෙනවා මහනුවර පහතරට චිත්‍ර ශෛලිය හඳුනා ගන්න පුළුවන් ස්ථාන දෙකක්. මේක තියෙන්නේ මේ කරගම්පිටි විහාරයේ සිදුවත් උපත කියන චිත්‍රය තමයි මේ තියෙන්නේ. අන්න ඒ පාඩම් ටික චුට්ටක් බලන්න මම ඔයාලට කියන්නම් බලා ගන්න ඕනේ. ඉතුරු පාඩම් තීරි ටික වැඩිපුර බලා ගන්න ඕනේ තැන් ටික. ඊට පස්සේ මේ කරන් ලේසිනේ එම්සාලිස් මහතා පළවෙනි පාඩමෙන් අහලා තියෙනවා එම්සාලිස් මහතාගේ. මේකේ බලන්න අහලා තියෙන ප්‍රශ්න ශිල්පියා එම්සාලිස් මහතා කියලා ලියව ලකුණු දෙනවද නැහැ. ඔයාලා ලියන්න ඕනේ ඊටදී ඇති සිතුවමේ ශිල්පියා වන්නේ නැත්නම් මෙම චිත්‍රයේ අඳිනු ලැබුවේ එම්සාලිස් මහතා විසින්. තේමාව ඇහුවොත් එම පියුම් පිට වැඩිම නම් තේමාව යටතේ මෙම සිතුවම නිර්මාණය කර ඇත. සංරචනය ගතොත් පෙරබීම මැදබීම පසුබීම මත රූප සංරචනය කර ඇති අතර ත්‍රිමාණ ලක්ෂණ ඉස්මතු කරලා තියෙනවා. වර්ණ භාවිතයේදී දියසායම් ආදී දා ගැනීමෙන් දීප්තිමත් වර්ණ මාලාවක්. එහිදී අපිට කහ, තැඹිලි, සුදු වගේ කොළ වගේ ලා වර්ණ මාලාවක් දකින්න පුළුවන්. ප්‍රකාශිත හැඟීම් මේ වෙලාවේදී ආශ්චර්යමත් සිදුවීමක්. මොකද සත්‍යෝ වැඩිලා තියෙනවානේ. ඒ වගේම දරුවෙක් උපත ලැබූ විගසම පියවර තබන. ඒක ආශ්චර්යමත් සිදුවීමක්. සහ බුද්ධාලම්බන ප්‍රීතිය, ආගමික භක්තිය වගේ දේවල් ඔයාලට ගලපලා ලියන්න පුළුවන්. මේවා නම් සාමාන්‍යයි. සාමාන්‍ය දැනීම ඔය 40 මේ ප්‍රකාශිත හැඟීම් කියලා ඇහුවොත් එහම ඔයාලා හිතලා ලියන්න ඕනේ. ඒක ගොඩාක් වෙලාවට ප්‍රකාශිත හැඟීම් එක ඔයාලා හිතලා ලියන්න ඕනේ. මේ ඔයාලට උගන්වද්දි මේක හැඟීම මේක කියලා සමහරක් පින්තූරවල දීලා නැහැ. චිත්‍රවල දීලා නැහැ. හරි. ඉතින් ඔන්න ඔය ස්ට්‍රක්චර් එකට තමයි ඔයාලගේ පේපර් එක හැදෙන්නේ. මම මේ කෙටින් කියලා දන්නවනේ දැන් විභාගෙට යන කෙනෙක් අනිවාර්යෙන් දන්නවා පේපරේ මේ ස්ට්‍රක්චර් එක. අර මට මූලික වශයෙන් කියන්න ඕනුනේ පළවෙනි ප්‍රශ්න පහට අනුමාන එකක් විදියට අර මම මුලදී වීඩියෝ එකේ මුලදී කිව්වා මාතෘකා ටිකක් ඒ ටික බලා ගන්න. ඊට පස්සේ 6 ඉඳන් 9 කර්මාන්ත පාඩම් ටික ඊට පස්සේ සැරසිලි පාඩම් ටික චිත්‍ර මේවත් ටිකක් තියෙනවා පාඩම් ටිකක් තියෙනවා ළමා කාටූන් හරි රූකඩ වගේ පාඩම් තියෙනවා. අන්න ඒ ටික චුට්ටක් බලා ගන්න. හරි ඊට අමතරව මට කියන්න තියෙනවා දැන් අපේ 10 11 සිලබස් එක ගත්තොත් එimhe විවිධ ශිල්පීන් ඉන්නවානේ. දෙමළ ශිල්පීන් ඉන්නවා, ක්‍රිස්තියානි ආගමට අය ශිල්පීන් ඉන්නවා, යුරෝපීය චිත්‍ර ශිල්පීන් ඉන්නවා, මූර්ති ශිල්පීන් අපි කතා කරා. අන්න ඒ නිර්මාණ ශිල්පීන්ගෙන් ජෝර්ජ් කීට් මහතා, ස්ටැන්ලි අබේසිංහ, ජී.එස්. ප්‍රනාන්දු, ඒමා තිස්ස රණසිංහ වගේ ශිල්පීන්ගේ පාඩම් ටික චුට්ටක් බලා ගන්න. ඒ වලින් මේ MCQ අහලා නැහැ. කියන්නේ මේ අවුරුදු පහ ගත්තොත් එම ආනවා සීමිත ප්‍රමාණයක්. කියන්නේ පින්තූර යා කරන්නේ මේගොල්ලන්ගෙන් අහනවා. ඒ නැතත් අර ලොකු MCQ ප්‍රශ්න වලට නම් ඒගොල්ලන්ගේ පාඩම් වලින් එන්නේ නැහැ. ජෝර්ජ් කීට්, ස්ටැන්ලි අබේසිංහ එන්නේ නැහැ නෙමෙයි ඇවිල්ලා නැහැ. ඒක නිසා චුට්ටක් ඔයාලා බලා ගන්න. ඔයාලගේ අවුරුද්ද එන්න පුළුවන්. බොරළ ගෞතම විහාරයේ චිත්‍රයන් දෙක පිළිතුර වෙන්නේ ජෝර්ජ් කීට්. මේ තියෙන මාර පරාජය කියන චිත්‍රය. නෑ මේක මෙතනට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය ගෞතමී විහාරයේ තමයි මාර පරාජය චිත්‍රය ඇඳලා තියෙන්නේ ජෝර්ජ් කීට් මහතා.
ඊට පස්සේ ස්ටැන්ලි අබේසිංහගේ පෙරහැර ඒකෙන් නම් අහලා තියෙනවා. ඒ උනාට චුට්ටක් බලා ගන්න. ස්ටැන්ලි අබේසිංහ, මුදිරිදු අමරසේකර මහතා, ජී.එස්. ප්‍රනාන්දු, ඒ.මාක්, තිස්ස රණසිංහ, හෙන්රි මුවර් ඒ පාඩම් ටික චුට්ටක් බලා ගන්න. පැබ්ලෝ පිකාසෝ නම් අහලා තියෙනවා. තව වලට MCQ ප්‍රශ්නයක් එන තැනක් තමයි ඔය සකුන්තලා කියලා මේ චිත්‍රයක් තියෙනවා. ඒ.මාක් විසින් නිර්මාණය කරපු සකුන්තලා කියලා මේ නිර්මාණයක් තියෙනවා. අන්න ඒක නිර්මාණය කරන්නේ පැස්ටල් මාධ්‍යයෙන්. මොන මාධ්‍යද? පැස්ටල් මාධ්‍යයෙන් තමයි ඒක නිර්මාණය කරන්නේ. මම මෙතනදී ඔයාලට පෙන්වන මේ අපේ මේ පොත තියෙන්නේ අත් පොත. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාලට ගෙදරින්ම ගෙනන්න පුළුවන්. මගේ නම්බරේ මම පල්ලෙහා දාලා තියෙනවා. ඒතර ඔයාලට ඒකෙන් කන්ටැක්ට් කරලා පොත ගන්න පුළුවන්. මේකේ 10 11 ස්ථීර ටික ඇතුළත් කරලා ෂෝට් නෝට් එක තමයි මෙතන දාලා තියෙන්නේ. මෙන්න මේක. ඒමා ශිල්පියාගේ පාඩම යටතේ මේ බලන්න සකුන්තලා චිත්‍රයේ පොයින්ට් එකක් තියෙනවා මෙන්න මේ විදියට. මෙම සිතම පැස්ටල් මාධ්‍යෙන් වර්ණ ගන්නවා ඇත. ඔන්න ඕක ඔයාලගේ MCQ එකක් විදියට එන්න පුළුවන්. සකුන්තලා කියන චිත්‍රේ වර්ණ ගන්නවලා තියෙන මොන මාධ්‍යෙන්ද කියලා. පිළිතුර වෙන්න ඕනේ පැස්ටල් මාධ්‍ය. චෝක් වලින්ද පාට කරලා තියෙන්නේ. මේක තමයි අපේ 10 11 සිලබස් එකෙන් කතා කරලා තියෙන පළ එකම පැස්ටල් නිර්මාණය. අනිත් ඔක්කොම දියසයන් දෙසායම් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කියන එක සඳහන් වෙන්නේ මේ විදියට. එබන් දැන් මේක ගත්තොත් එම ඒ මාක් කියන ශිල්පයටදී මේ පාස් පේපර් ප්‍රශ්නයක් අහලා නැහැ. නතර පින්තූර යා කරන්න නම් අහලා තියෙනවා. දැන් මේ චිත්‍රයයි මූර්තියයි පින්තූර යා කරන්න තියෙන 20 කින 25 වෙනි ප්‍රශ්නේ. අන්න ඒ වලට නම් දීලා තියෙනවා. ඒ වෙනුවට අර MCQ ලොකු MCQ ප්‍රශ්න වලට නම් මේ පාඩම ආශ්‍රයෙන් අහලා නැහැ. ඒ නිසා ඒ තැන් ටික චුට්ටක් බලා ගන්න. ආයෙත් තියෙනවා හින්දු ලෝකඩ ප්‍රතිමා කියලා පාඩමක්. අන්න ඒක බලා ගන්න. ඔය කාරක්කයි අම්මයියාර් සුන්දර මූර්ති ස්වාමී ගණදේවි ප්‍රතිමා කියලා තියෙන ලෝකඩ ප්‍රතිමා පාඩම් කීපයක් තියෙන්නේ 11 වසරේ. අන්න ඒ ටික බලා ගන්න. හින්දු ලෝකඩ ප්‍රතිමා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමා අනුරාධපුරේ බුද්ධ ප්‍රතිමා. ඊට පස්සේ පොළොන්නරු ගල් විහාරයේ පිළිම කතා කරන් තියෙනවා. අන්න ඒ ටික සුටක් බලා ගන්න. ශිෂ්ටාචාර වලින් හින්දු නිම්න ශිෂ්ටාචාරය බලා ගන්න. මොකද 2024 ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් තමයි ගොඩාක් ප්‍රශ්න ආවේ. තුනක් වගේ අහලා තිබුණා. පාරිභාෂිත පද වලට අහලා තිබුණා. 34 වෙනි ප්‍රශ්නෙට මම මතකෙදී නෙෆර්ටි මූර්ති. මෙතින් නෙෆර්ටි මූර්තියෙන් අහලා තිනවා. ඊළඟට අවසාන ප්‍රශ්න පහ. කුරුළු දඩයම කියන මේ චිත්‍රයත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ නිර්මාණය. ඒ නිසා ඒ ටිකත් බලා ගන්න. ග්‍රීක රෝම මූර්ති අනිවාර්යෙන් බලා ගන්න. දන්නවනේ මූර්ති පහක් තියෙනවා. ඒ මූර්ති පහයි ඒගොල්ලන්ගේ ඒ මූර්ති නිර්මාණය කරපු ශිල්පීන්. අන්න ඒ ටික චුට්ටක් බලා ගන්න. වීනස් ද මේලෝ නිර්මාණය කරන්නේ ඇලෙක්සැන්ඩ්‍රොස් විසින්. කව්පිත විසි කරන්න මයිරන් විසින්. මිසා ඩයනිසස් ප්‍රැක්සිටෙලස් තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ඇතීනා දෙවඟන නිර්මාණය කරන්නේ PDS කියන ශිල්පියා විසින්. ලැබකුන් නිර්මාණය කරන ශිල්පිය ගැන අචපොතේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා මේ පාඩම් කරද්දී මූර්තිය ඒ කියන්නේ මූර්තියේ නමයි ඒක නිර්මාණය වෙලා තියෙන යුගයයි නිර්මාණය කරපු ශිල්පියා ගැන මාධ්‍ය දකින්න පුළුවන් තැන නැත්නම් ප්‍රදර්ශනය කරලා තියෙන තැන ඒ කරුණු ටික ප්‍රධාන කරුණු ටික චුට්ටක් බලා ගන්න. මේ 2019 20 22 24 කියන අවුරුදු වලින් අහලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ පාඩම් ටික චුට්ටක් බලා ගන්න කියලා. හරි. ඔන්න ওই ටික තමයි මම අනුමාන සහ අනුමාන වලට වඩා මට ගොඩාක්ම කියන්න ඕනේ මෙන්න මේ තැන් ටික බලා ගන්න කියන එක. අර මම පාඩම් ලිස්ට් එකක් කිව්වේ. අනේ ලිස්ට් එක බලා ගන්න ප්‍රධාන වශයෙන්. ඔයාලා 10 11 ඔක්කොම සිලබස් එකේ පාඩම් කරන්න. අර මම කියපු තැන් ටික චුට්ටක් වැඩිපුර පාඩම් කරන්න. ඒවා එන්න පුළුවන්. මම නික අනුමාන කරනවා ඒවා එන්න පුළුවන් කියලා. හරි. ඕක තමයි MCQ රටාව. MCQ පේපරේ අහන්නේ ඔන්න ඔය විදිහට. මේ කාටුන් චිත්‍ර, සංනිදර්ශන චිත්‍ර ශිල්පීන් ගැන චුට්ටක් බලා ගන්න. මම බොහෝ විට මම අපේ ගෲප් එකට මෙසේජ් එකක් දාලා තියෙනවා මම පේපර් එක ඩිස්කස් කරනවා කියලා. රැන්කින් පේපර් එක තමයි මගේ ක්ලාස් එකේ ප්‍රයිවට් ක්ලාස් එකේ මම කරපු රැන්කින් පේපර් එක තමයි ඔයාලට කතා කරන්නේ MCQ පේපර් එකක්. ඉතින් ඒක මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඒක අප්ලෝඩ් කරනවා YouTube එකට. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. මොකද ඒ වීඩියෝ එකේ මම අනුමාන පේපර් එකක් තමයි හදලා තියෙන්නේ. මම දැක්කා මේ බස්නාහිර පළාත් පේපරේට අන්න ඒ විදිහටම ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ඒ නිසා අපි රැන්කින් පේපරේ මම වීඩියෝ එක දානවා අනිවාර්යෙන් ඒකත් බලන්න.
විභාගයට කලින් මේ වීඩියෝ එකත් බලලා යන්න. හරි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ওই විදිහට තමයි මට කතා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ යන් ද්‍රව්‍ය බල ඇඳීම පේපරේ කතා කරා. හරි. ද්‍රව්‍ය බල ඇඳීම ගත්තොත් එහෙම ඔයාලට ලකුණු 30ක් වෙන්න වෙනවනේ. මේ 30 කොටස් දෙකකට කැඩෙනවා. ලකුණු 5යි 25යි කියලා කොටස් දෙකකට ලකුණු වෙන් වෙනවා. ලකුණු 5ක් වෙනවා වෙන් වෙනවා මෙන්න මේ විදිහට පූර්ව රේඛා අදින්න. ඒ කියන්නේ පැන්සලෙන් ඔයාලා ද්‍රව්‍ය බල ඇඳීමක් කරන්න ඕනේ නේ පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ පැන්සලෙන් එළිය අඳුර දක්වන්න ඕනේ. අන්න ඒකට ලකුණු 5යි. ඊට පස්සේ තව පාරක් ඔයාලා මේ චිත්‍රය ඇඳලා ද්‍රව්‍ය බල ඇඳීමක් ඇඳලා චෝක් හරි නැත්නම් ඔයාලා වෝටර් කලර්ස් නම් භාවිතා කරන්නේ වෝටර් කලර්ස් වලින් පාට කරන්න. අන්න මේ විදිහට වර්ණ ගන්නවන කොටසට ඔයාලා ලකුණු 25ක් හම්බ වෙනවා. මෙන්න මේ නිර්ණායක යටතේ තමයි මේ ද්‍රව්‍ය බල ඇඳීමට ලකුණු දෙන්නේ. ඒ නිසා ඔයාලා ඇඳපු නිර්මාණ තියෙනනේ ද්‍රව්‍ය බල ඇඳීම්. අන්න ඒවල අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න. තව සති දෙකක් තියෙනවා. උප වෙනම ඔයාලා දැන් සති දෙකක් තියෙන නිසා ඇඳ ඇඳ ඉන්න වෙලාවක් නැහැ. තව සබ්ජෙක්ට් 8ක් තියෙනවානේ. ඒක නිසා දැන් ප්‍රැක්ටිස් අඳින්න යන්න එපා සම්පූර්ණ ද්‍රව්‍ය බල ඇඳීම. ඔයාලට බැරි වස්තුන් තියෙනවා. දැන් වීදුරුවක් හරියට ඇඳ ගන්න බැන්න. අන්න ඒක චුට්ටක් බලාගන්න. ඇඳලා හදාගන්න. ඔයාලට ඕනේ නම් මාත් එක්ක සම්බන්ධ වෙලා ඒක කරගන්නත් පුළුවන්. මේ චෙක් කරගන්න පුළුවන් මේක හැදෙන්න ඕනේ තැන් කියලා පොඩ WhatsApp මෙසේජ් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාලට YouTube එකට ගියොත් එimhe සර්ච් කරන්න පුළුවන් ගොඩාක් වීඩියෝස් තියෙනවා. මේ චිත්‍ර අඳින විදිය, පාට කරන විදිය. ඒ නිසා ඒවත් චුට්ටක් බලන්න. අපේ channel එකේ නෑ නැහැ. තව channels වල එහෙම ඇති. ඒවා පොඩ සර්ච් කරලා බලන්න. හරි? එතනදී ගත්තා ද්‍රව්‍ය බල ඇඳීම් වලින් 2016 ඉඳන් 24 වෙනකම් ඔයාලට දීලා තියෙන පාස් පේපර්ස් වල දීලා තියෙන ද්‍රව්‍ය බල ඇඳීම් තමයි මෙතන අරගෙන තියෙන්නේ මම 2020 මේ බලන්න ඔයාලට පේනවා ඇති තැඹිලි ගෙඩියක් ඊට පස්සේ බොක්ස් එකක් රෙදි කෑල්ලක් ප්ලාස්ටික් ජොග්ගුවක් ඊට පස්සේ ප්‍රෝටීන් අතු තමයි දීලා තියෙන්නේ. එතකොට 2021 එකේ තේමයි බොක්ස් එකයි ඊට පස්සේ බෝලයයි වීදුරුවක් ප්ලාස්ටික් කෝච්චියකට ඇන්තූරියම් අත්තක් ඊට පස්සේ 2022 වීදුරුවක් එක බොක්ස් එකක් දීලා තියෙනවා ඊට පස්සේ තැඹිලි ගෙඩියක් වීදුරු බෝතලයක් එක්ක තමයි කොළ දීලා තියෙන්නේ 23 තැඹිලි ගෙඩියයි ඊට පස්සේ වීදුරුවක් එක්ක රෙදි කෑල්ල තියෙනවා බොක්ස් එකයි කලයයි ඊට පස්සේ ඇන්තූරියම් කොළයි බලන්න 2024 මෙන්න මේ විදිහට දීලා තියෙනවා බොක්ස් එකයි කොමඩු ගෙඩියක් ඇවිල්ලා තියෙනවා ප්ලාස්ටික් ජොග්ගුවක් ඊට පස්සේ වීදුරු බෝතලයත් එක්ක මම දැන් මෙතන ක්ලෝරින් කොළ තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට බලන්න 2000 දැන් 2016 ඉඳන් 2019 ටික අයින් කරන්නකෝ 2020 24 ගන්න අවුරුදු අන්තිම අවුරුදු පහ. ඒ අවුරුදු පහේ ඇවිල්ලා තියෙන මූලිකම හැඩ දෙක මොකද්ද? හැඩ තුනක් වගේ හැඩ දෙකක් තුනක් තියෙනවා. හරි? එකක් තමයි පෙට්ටියයි රෙදි කෑල්ල. අනිවාර්යෙන් පෙට්ටියයි රෙදි කෑල්ලයි එනවාමයි. ඒක නිශ්චිතයි. ඔයාලගේ අවුරුද්දෙත් එනවා. මේ ගිය අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා පෙට්ටියත් එක්ක රෙදි කෑල්ල. ඊට පස්සේ එනවනේ ගෝලාකාර වස්තුවක්. මේ බලන්න කොමුඩු ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් අවුරුදු වල බෝලයක් ඇවිල්ලා තියෙනවා. පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක් නෑ. තැඹිලි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බෝලයක්. ඔයාලගේ අවුරුද්දේ මේ හැඩවලට අමතරව එන්න පුළුවන්. සමහරකිට පොල් ගෙඩියක් එන්න පුළුවන්. ගස් ලැබු ගෙඩියක්, ආයි කොමුඩු ගෙඩියක් වුණත් එන්න පුළුවන්. අන්න ඒ නිසා චුට්ටක් ඒවා අධ්‍යයනය කරන්න. ඊළඟට වීදුරු බෝතලයක් වීදුරු පොඩි වීදුරු කෝපයක් වගේ හැඩයකට මේ ඇවිල්ලා තියෙනවා ප්ලාස්ටික් ජොග්ගුවක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ක්‍රෝටන් කොළ ඇන්තූරියම් නැත්තම් නිකන් කොළ ඒකේ ඇතුළට දාලා හිට මේ ඒ විදිහට එන්නත් පුළුවන් දැන් මේක ගන්නකො ගිය අවුරුද්දේ වීදුරුව තියෙනවා ඒකේ කිසියම් වතුර ප්‍රමාණයක් තියෙන විදිහට අරගෙන ඊට පස්සේ ඒක ඇතුළට කොළ අත්තක් තමයි දාලා තියෙන්නේ ඒ විදිහට එනවා ඒ නිසා අනිවාර්යෙන් ද්‍රව්‍ය බල ඇඳින්න සූදානම් වෙන්න බොක්ස් එකයි රෙදි කෑල්ලයි අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ද්‍රව්‍ය බල ඇඳීමට හැඩ 5ක් හෝ 6ක් උපරිම එනවා හරි ඒ වගේම තමයි අඳිද්දී ඔයාලා අනිවාර්යෙන් බෝඩ් එක අඳින්න බෝඩ් එක ඇඳලා ඊට පස්සේ වස්තුන් ටික ඒ මත පිහිටවලා අඳින්න පුරුදු වෙන්න ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකකුත් අනිවාර්යෙන් දාන්න හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න ඊට පස්සේ දැන් මේක ඔයාලට හම්බෙන්නේ ලකුණු 5යිනේ ඔයාලට පුළුවන් තව පාරක් ඇඳලා මේ නැත්නම් ට්‍රේස් කරන්නත් පුළුවන් කොහොම හරි තව පාරක් ඇඳලා පාට කරන්නත් පුළුවන් ওই ගමන්ම වර්ණ පැස්ටල් හරි දියසායම් වලින් පාට කරන්න ගන්න. දැන්ට ලකුණු 25යි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ 25 වැඩි. පැන්සලෙන් ඇඳලා දීලා තියෙන වස්තුන් ටික හොඳට අධ්‍යයනය කරලා තලය මත සම්පින්ඩනය කරලා පරිමාණ ලක්ෂණ වලට අනුව
ත්‍රිමාන ලක්ෂණ වලට අනුව අඳින්න. ඇඳලා ඒක වර්ණ ගන්න. වර්ණ ගන්නවල ඉතුරු වෙන වෙලාවේ මේ රේඛා අධ්‍යයනයට යන්න. මුලින්ම රේඛා අධ්‍යයනයට කියලා අරකට යන්න එපා. මොකද අපේ මූලික පදනම වෙන්න ඕනේ මූලික ටාස්ක් එක වෙන්න ඕනේ ටාගට් එක වෙන්න ඕනේ වර්ණ කිරීම කරන්න. වර්ණ කිරීම කරලාට පස්සේ ඔයාලා රේඛා අධ්‍යයනය කරන්න. තේරුණා නේද? හරි. මේක ඉතින් ලොකුවට මට ගයිඩ් කරන්න නම් දෙයක් නැහැ. ඔයාලා මේකේ ද්‍රව්‍ය බල ඇඳීම කරන්න නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යමුකෝ මේ තුන්වෙනි කොටස චිත්‍ර සංරචනය ඊට පස්සේ මෝස්තරේ ග්‍රැෆික්. මම අර වෙලාව කිව්වේ නෑනේ. සමහර කිට ඔයාලගේ අවුරුද්දේ ද්‍රව්‍ය බල ඇඳීම් යටතේ අනිවාර්යෙන් බොක්ස් එකක් එනවා. ඊට පස්සේ රෙදි කෑල්ලක් එනවනේ. ඊට අමතරව කොමඩු ගෙඩියක් ගිය අවුරුද්දේ කොමඩු ගෙඩියක් ආවා. මේ අවුරුද්දේ දෙන්න පුළුවන්. කොමඩු ගෙඩියක් නැත්තම් ගස් ලැබු පොල් ගෙඩි හරි තැඹිලි ගෙඩියක් එන්න පුළුවන්. ඊට පස්සේ එක්ක වීදුරු බෝතලයක් එන්න පුළුවන් නැත්නම් කලයක් එන්න පුළුවන්. මොකක් ආවත් පොඩක් අධ්‍යයනය කරන්න වැඩිපුර. ඊට පස්සේ ක්‍රෝටන් කොලයක් නැත්නම් ඇන්තූරියම් කොලයක් එන්න පුළුවන්. ඊළඟට වීදුරුවක් හරි ප්ලාස්ටික් ජොග්ගුවක් එන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඔයාලගේ අවුරුද්දේ නම් ප්ලාස්ටික් ජොග්ගුව එන්නේ නැති වෙයි වීදුරු කෝපයක් නම් එයි. වීදුරු කෝපයක් අධ්‍යයනය කරන්න. හරි. අපි මොකද මෝස්තර සහ සංරචනයේ ග්‍රැෆික් මාතෘකාවලට මේ බලන්න. චිත්‍ර සංරචනය අවුරුදු 5ම ගත්තොත් එහෙම ඔන්න ඔය වගේ මාතෘකා 4ක් 3ක් තමයි එන්නේ. ඒ හතරෙන් තුන දැන් ඔයා සංරචනය කරන කෙනෙක් නම් සංරචනයේ යටතේ කරන චිත්‍ර අඳින කෙනෙක් නම් හොඳට අහගන්න. හරි. එතකොට දැන් අවුරුදු 5ක පේපර්ස් ගත්තොත් එහෙම මේ අවුරුදු 5ේම හොඳට කියවලා බලන්න මිනිස් රූප හරි සත්ත්ව රූප හරි එකතු කරලා ඔයාලට අඳින්න වෙනවා. හැබැයි එක අවුරුද්දක 2021 නෑ 22 මට මතක විදියට ඔව් මෙන්න මේ තැන්වල මේ මාතෘකා හතර බලන්න මේ හතරවල සත්ත්ව සම්බන්ධය සත්ත්ව රූප ඇතුළත් කරන්න පුළුවන් මාතෘකාවක් නැහැ. දැන් 2020 බලන්න. දැන් මේකේ ගත්තොත් එimhe ඔයාලට ගම් වදින අලි රංචුව මේක ඇතුන් අලි කීපයක් අඳින්න පුළුවන්. අලි ඇතුත් එක මිනිස්සු. දැන් මේකේ ගත්තොත් එහෙම වනෝද්‍යානිකේ අලි රංචුවක් නරඹමින් සිටින පුද්ගලයා. එතනට මිනිස්සුත් එකතු වෙනවා. ඔයාලට අලියන්ව සත්තුන්ව එතනට එකතු කරන්න පුළුවන්. රීඩවේකු සෙන්නා පෙන්වන මිනිස්සු පවා නරඹන මිනිස් පිරිසක්. අන්න එතනට සත්ත්ව එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි 2022 අවුරුද්දේ සත්ත්ව රූපයක් සම්බන්ධ කරන මාතෘකාවක් නැහැ. අනිත් 23 24 ගත්තොත් එimhe මේ අභය භූමියක්. සතුන් නරඹන මිනිස්සු කීපයක්. ඊට පස්සේ මෙතනත් එහෙමයි වැව් තවුලක කෙලි දෙලෙන් හැස්සැරිසෙන වනසක්. එතනටත් ඔයාලට සත්තු එකතු කරන්න පුළුවන්. අන්න ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගොඩක් අය මිනිස් රූප නෑදීනේ. මිනිස් රූපත් එක්ක අනිවාර්යෙන් මේ සත්තුන් කීප දෙනෙකුත් ඔයාලා චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. සිංහෙක්, ඇතෙක්, මුවෙක් වගේ සත්තු අඳින විදිය චුට්ටක් අධ්‍යයනය කරන්න. දැන් මේ වගේ චිත්‍ර සංරචනය කරන කෙනෙක් අනිවාර්යෙන් මිනිස් රූප අඳිනවා නම් මිනිස් රූප 5ක් 6ක් වගේ අඳින්න සත්ත්ව රූප ඒ විදිහම 4ක් 5ක් වගේ අඳින්න පරිසරය දක්වන්න වර්ණ කරලා එළිය අඳුර ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. හරි ඒ වගේ දැන් මේවලත් තියෙනවා. විවිධ නිර්ණායක යටතේ තමයි ඔයාලට ලකුණු දෙන්නේ. හරි. ඔයාලා ඉස්කෝලේ අවුරුදු දෙකක් තිස්සේ චිත්‍රය අධ්‍යයනය කරනවානේ 6 7 8 9ක් කරලා තියෙන කෙනෙක් නම් මිනිස් රූප සත්ත්ව රූප ඇඳලා ඇති. අන්න ඒවා චුට්ටක් තව පාරක් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මෝස්තර නිර්මාණය කරන කෙනෙක් නම් බලන්න මේ මෝස්තර මාතෘකා 5 හොඳට කියවන්න. මේ මාතෘකා 5ක් නේ මාතෘකා 3ක් තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. ඒ තුනේ එක්ක ඔයාලට එන්න පුළුවන් පරිමාණයක් දීලා මේ වගේ අඟල් 8 8 නැත්නම් අඟල් 9 9 ප්‍රමාණයේ කොලයක් දීලා ඒ කොලේ කොටුවක් හරි අඳින්න කියලා පරිමාණයක් දීලා ඒ කොටුව ඇතුලේ තමයි ඔයාලට චිත්‍ර අඳින්න දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලා A4 කොළ වලනේ අඳින්නේ. O level paper එකේදී ඔයාලට හම්බෙන්නේ A3 size කොලයක්. ටිකක් ලොකු කොලයක්. මේ බන් සමචතුරස්‍රාග හැඩයේදී කුෂන් කාර්යයක් සඳහා සාම්ප්‍රදායික සැරසිලි එකක ඇසුරේ අඟල් 8 8 ප්‍රමාණය මුළුතල මෝස්තරයක්. ඊට පස්සේ චීත රෙද්දකට මේ මල් කොළ ආශ්‍රයෙන් මෝස්තර අඳින්න ඉන්න පුළුවන්. තව මේ මොකද පතාක නිර්මාණ, බතික් නිර්මාණ ඉන්න පුළුවන්. සරම් වාටි මෝස්තර අඳින්න ඉන්න පුළුවන්. ටයිල් කැටයකට සුදුසු නිර්මාණ, ළමා ඇඳුමකට. ඒ වගේ දැන් මෝස්තර කරන කෙනෙක්ට වාසියක් තියෙනවා. මෝස්තර නම් ටිකක් එක සමාන
මේ මාතෘකා එන නිසා ඔයාලට මේකට නම් මොස්තරට නම් ලකුණු වැඩිපුර ගන්න පුළුවන්. මම නම් කැමති ගොඩක් අය මොස්තර පැත්තෙන් යනවාට. මොකද ලකුණු රැස් කරන්නත් පුළුවන්. මාතෘකාත් එකම විදිය මාතෘකා තමයි එන්නේ. හරි. මෙන්න මේ ටික චුට්ටක් බලන්න ඔයාලට පුළුවන් නම් පතාක නිර්මාණයක් කරන්න පුළුවන් නම් හොඳයි. අර පොඩි වගේ තියෙන අන්න ඒ වගේ. ඒ වගේ නිර්මාණයකට කරන්න පුළුවන් නම් චිත්‍රයක් හොඳයි. ඊට පස්සේ මුළු තල මොස්තරයක් ඊට පස්සේ කුෂන් කවරයක් අර වගේ අඟල් 8 කොටුවකට කුෂන් කවරයක් දුන්නොත් ඔයාලට පුළුවන් මේක කොටස් 4කට බෙදලා එක කොටුවක ඒකකයක් හදාගෙන ඊට පස්සේ ට්‍රේස් කරන්න. ඊළඟට මුළු තල මෝස්තර ඊට පස්සේ කුඩ මෝස්තර මල් හා කොළ ආශ්‍රිතයෙන් ව්‍යාප්ත මෝස්තර අරලිය මලක් අඳින විදිය චුට්ටක් බලන්න අරලිය කොළයක් අඳින විදිය පොඩ try කරන්න ඊට පස්සේ ට්‍රේස් කරගෙන යන විදියට නිර්මාණය කරන්න පුළුවන්. ඔයාලා චුට්ටක් මට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට ඒ සම්බන්ධව චිත්‍ර අපේ ක්ලාස් එකේ ඇඳපු ළමයිගේ නිර්මාණ ටිකක් එවන්නම්. එතකොට ඔයාලට බලලා එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මෝස්තරයක් හොඳට කරන කෙනෙක්ට නම් ලකුණු 25 24 26 වගේ ලකුණකට යන්න පුළුවන් 30න්. හරි. ඒ නිසා මෝස්තර නිර්මාණවලදී ටිකක් වැඩිපුර අධ්‍යයනය කරන්න. මම චුට්ටක් අනුමාන කරනවා මෙන්න මේ මාතෘකා ඉන්න පුළුවන් කියලා. පතාක නිර්මාණයක්, කුඩ මෝස්තරයක්, ව්‍යාප්ත මෝස්තරයක්, මල් කොළ ආශ්‍රයෙන් ව්‍යාප්ත මෝස්තරයක්, තාරලිය මල හා කොළේ ආශ්‍රිතයෙන් ව්‍යාප්ත මෝස්තරයක් ඉන්න පුළුවන්. මුළුතල මෝස්තරයක්, ටයිල් කැටයකට අඟල් 8 8 නැත්නම් 9 9 ප්‍රමාණය ටයිල් කැටයකට, කුෂන් කවරයකට වගේ නිර්මාණයක් ඔයාලට කරන්න එන්න පුළුවන්. වෙස් මුහුණක් නිර්මාණය කරන්න නම් එන්න පුළ අවස්ථාව අඩුයි. හැබැයි එක අවුරුද්දක නම් මැටි භාජනයකට නිර්මාණයක් කරන්න කියලා තිබුණා. නිවසක ආලින්දයේ තැවීමට සුදුසු විසිතුරු මැටි බඳුනකට නිර්මාණාත්මක හැඩයක් සැලසුම් කර එයට ගැලපෙන සැරසිලි භාවිතයෙන් වර්ණ ගන්න. මේ 2023 අවුරුද්දේ හරිය තිනවා මැටි භාජනයකට නිර්මාණය. හරි. ඒවත් චුට්ටක් බලාගෙන ඔයාලා මේවා ඇඳලා ඇති 9 වසරේ මැටි භාජන මේ මෝස්තර කියලා කොටසක් තියෙනවා. ඒකේ ඔයාලා ඇඳලා ඇති. ඊට පස්සේ මේස රෙද්දක් සාරි වාටිය නැත්නම් සරම් වාටියකට චිත්‍රයක් අඳින්න එන්න පුළුවන්. ඒ පැත්තෙන් මෝස්තර කරන අය ටිකක් වැඩිපුර බලා ගන්න. ඊළඟට ග්‍රැෆික් චිත්‍ර. ග්‍රැෆික් චිත්‍ර කියන්නේ එන්න මේ වගේ පෝස්ටර් නැත්නම් කෑම දවටන වගේ නිර්මාණ තමයි ග්‍රැෆික් චිත්‍රයට තියෙන්නේ. මම 2022 උදාහරණ ගන්නවා. පළතුරු බීම බෝතලයක් ඇලවීම සඳහා සුදුසු අඟල් 8 6 ප්‍රමාණයේ ලේබලයක් සැලසුම් ඒක දිගට එන්නේ. අඟල් 8 6 ගත්තොත් එම් පොඩක් දිගට එන්නේ. අන්නේ ඒ ප්‍රමාණය ඇතුළත ඔයාලට පුළුවන් බෝතල් බීම බෝතලයක තියෙන පළතුරු බීම බෝතලයක තියෙන කවරේ. අර අලවන්නේ වටේට. අන්න ඒක තමයි ඔයාලා නිර්මාණය කරන්න ඕනේ. ඒකේ ඔයාලට පුළුවන් නමක් හදලා පළතුරු ටිකක් එතන ඇඳලා ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනේ නිෂ්පාදිත දිනේ ඒවත් චුට්ටක් ලාවට අරගෙන මේ ලියලා නේ ඊට පස්සේ පසුතලයට ගැලපෙන පාට වස්තුන් එකතු කරලා ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. ග්‍රැෆික් චිත්‍ර කරන අය අනිවාර්යෙන් අන්න ඒව චුට්ටක් මේ අධ්‍යයනය කරන්න. පෝස්ටරයක් අඳින විදිය ඊළඟට දැන්වීමක් කොහොමද නිර්මාණය කරන්නේ ඒ වගේ එන්න පුළුවන්. බලමු මේ මාතෘකාව අරගෙන COVID-19 පැරදීමට පිළියම එන්නත් කරන්නේ. යන මේ වර්ණවත් පෝස්ටරයක්. පෝස්ටරය අපි හදන්නේ මිනිසුන්ට පණිවිඩ ඉක්මනට අර ගන්නනේ. මේ අදහස ඉක්මනට ජනතාව අතර ලබා දෙන්න තමයි පෝස්ටර් එක තියෙන අරමුණ. එතකොට කොහොමද ඔයා මේ පෝස්ටර් නිර්මාණය COVID-19 පැරදීමට එන්නත් කරන්නේ මේ මිනිසුන් අතර එන්නත් කරන්න කියන පණිවිඩය දෙන්නේ. අන්න ඒක වැදගත්. ඔයාලට පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් දාන මිනිසුන්ට කොවිඩ් හැදෙනවා වගේ චිත්‍රයක් අඳින්නනේ මාස්ක් එකක් නිර්මාණය කරන. ඒ වගේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක හොඳ ආමන්ත්‍රණයක් එක්ක මාතෘකාවක් එක්ක ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන්. එතෙන් තියෙනවා නව නිෂ්පාදිත ලඳුරු සබන් කැටයක් ආවරණය කිරීම සඳහා වර්ණවත් දවටනය. ඔයාලා දැකලා ඇති ලයිෆ් බෝයි ඩෙටෝල් වගේ තීරණේ දවටන අන්න ඒ වගේ නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ පොතකට සන්නිදර්ශන චිත්‍රයක් පොත් පිට කවර ඔයාලගේ යච්ච පොත්වල තියෙන කවර වලට එක හැඩ ග්‍රැෆික් වලින් හදලා අන්න ඒ වගේ වලට නම් අතින් නිර්මාණය කරන්න. ආරාධනා පත්‍ර නම් දැන් ඉන්නේ කලින් අවුරුදු වල ඇහුවට හරි. ඊට පස්සේ මෙතන 2024 ගිය අවුරුද්දේ අහලා තියෙනවා චිත්‍ර නර්තන සංගීත නාට්‍ය ඇතුළත් පාසල් කලාවුල එක අමුත්තන්ට මේ අහලා තියෙනවානේ 2024 ආරාධනා පත්‍රයක් සැලසුම් කර වර්ණ ගන්න. උතර වලට පුළුවන් ආරාධනා කියලා උඩින් ලියලා
ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ආරාධනා පත්‍රයක් හදාන්න. ඔයාලා සිංහල පොතට සිංහල ව්‍යාකරණ යටතේ නිර්මාණය කරන්නේ. අන්න ඒ වගේ. ඊට පස්සේ දීලා තියෙනවා කොළඹදී පැවැත්වෙන විසිතුරු මල් පැල්ල උද්‍යාන සැරසි අලෙවි ප්‍රදර්ශනය සඳහා උචිත පෝස්ටර් නිර්මාණය. ඒතර ඔයාලට පුළුවන් මොකද්ද ප්‍රදර්ශනයේ තියෙන කවද්ද කොහේද ඒ වගේ ස්ථානයේ පිළිබඳ දැනුවත් කරන්න කීයටද මේක ඕපන් කරන්න අනේ වගේ කරුණු එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මල් පැල අඳින්න මේ වටේට ඇඳලා ඒ ටිකක් ඔයාලට එකතු කරන්න පුළුවන්. මල් පෝච්චි මොන වගේ පෝච්චිද මොන වගේ මල් වර්ගද මිනිස්සුන්ට මිලදී ගන්න පුළුවන්. අන්න ඒවත් ඔයාලට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා තව නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන මීපැණි බහලන බෝතලයක් සඳහා ලේබලයක් සකස් කරන. ඔය චිලි පේස් බෝතල් වගේ ඔයාලා දැකලා ඇති ඒවල ඇසුරු දවටන නිර්මාණය කරලා තියෙනවා. අන්න ඒ වගේ ලේබලයක් දවටනයක් ඔයාලට එකතු කරන්න පුළුවන්. හරි ග්‍රැෆික් චිත්‍ර කරන අය පොඩ්ඩක් ඒ වගේ නිර්මාණ අධ්‍යයනය කරන්න ඔයාලා ඇඳලා ඇති ඉස්කෝලවලදී ඒවා චුට්ටක් තව ටිකක් කරපු ඇඳපු ඒවා ටිකක් බලාගෙන යන්න එක්සෑම් එකේදී. හරි වීඩියෝස් තියෙනවා නම් YouTube එකේ වීඩියෝස් බලන්න. අපේ channel එකේ නම් තාම චිත්‍ර මම ඇඳලා දාලා නැහැ. මම ඉස්සරහට බලාපොරොත්තු වෙන ඒ වගේ වීඩියෝස් ටිකක් ගේන්න. ඒතර ඔන්න ඔය වගේ තමයි මෝස්තර නිර්මාණේ ග්‍රැෆික් චිත්‍ර සංරචනයේ යටතේ චිත්‍ර අඳින අය ටිකක් සැලකිලිමත් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. උඩරින් බලා ගන්න ලකුණු 20 පන්නන්න. හරි හැමෝම 20 පන්නන්න try කරන්න. හරි. ඉතින් ඔන්න ඕක තමයි මම හිතන්නේ වීඩියෝ එක ලොකු වීඩියෝ එකක් විනාඩි 45 පැයක් වගේ අතර වීඩියෝ එකක් වෙයි. මම හිතනවා මේක ඉතින් ඔයාලට අපතේ යන්නේ නැතුව ඇති කියලා අවශ්‍ය කරුණු ටික බලා ගන්න. හැමෝටම කියන්න තියෙන අවශ්‍ය කරුණු ටික බලා ගන්න. හොඳින් බලා ගන්න. තියරි කරන අය අනිවාර්යෙන් තියරි හැමෝම කරනවානේ. හොඳට බලා ගන්න. පාඩම් කරගන්න මේ දවස් කීපය ඇතුළත. හරි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳට වැදගත් වුණා කියලා. පොඩි අයිඩියාවක් හරි අලුත් දෙයක් ඔයාලට එකතු වෙන්නේ නැති කියලා මම හිතනවා. බලා ගන්න ඕනේ වැඩිපුර බලා ගන්න ඕනේ තැන් ටික ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. හරි. මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා මේ වීඩියෝ එක බලලා බලන්න අන්තිමයට මම දාලා ඇති මේ සාකච්ඡා පේපරයක් රැංකින් පේපරයක් සාකච්ඡා කරනවා මම ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. හරි. ඒක අනිවාර්යෙන් බලලා කම්ප්ලීට් කරගන්න. සමහරකට මේ වීඩියෝ බලනකොට දාලා නැතුව ඇති. චුට්ටක් subscribe කරලා notify bell එක click කරලා තියාගන්න. ඒතර ඔයාලට මේ notification එකක් එයි වීඩියෝ එක අප්ලෝඩ් කරගමු. ඒතර ඔයාලට ඒකත් බලලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. විභාගයට යන්න කලින් මගේ වීඩියෝස් ටික බලා ගන්න 10 11 මම වෙනම ප්ලේලිස්ට් හදලා ඇති. ඒවා තීරි මම උගන්වලා තියෙනවා. අන්න ඒ ටික චුට්ටක් ආපහු බලා ගන්න. හරි. එහෙනම් මේ පාර විභාගයේ ලියන ඔයාලා හැමෝටම හොඳ ලකුණක් ගන්න කියලා මම සුබපතනවා. මම හිතනවා ඔයාලට අපේ නාලිකාව එක්ක සම්බන්ධ වුණ ඔයාලා හැමෝටම අපේ චිත්‍ර වීඩියෝස් බලලා තියෙන ඔයාලා හැමෝටම හොඳ ලකුණක් එයි කියලා. අනිවාර්යෙන් විභාගයේ පස්සේ ලකුණු වෙනවා. අනිවාර්යෙන් ලකුණු කියන්න අමතක කරන්න එපා. වෙන ඔයාලා හැමෝටම සුබපතනවා හොඳ රිසල්ට් එකක් ගන්න ලැබෙන්නේ කියලා.